ළමයි ඔයාලට මම අද කියලා දෙන්නේ ඇමෝනියම් ලවණ වල තාප යෝජනය මතක තියාගන්න ක්‍රමයක්. මෙහෙමයි. මම ඇමෝනියම් ලවණ තුනක් මෙතන වෙනම ලියලා තියෙනවා. තව සෙට් එකක් වෙනම ලියලා තියෙනවා. පාඩ දෙකකින් ලියලා තියෙනවා. මේ ඇමෝනියම් ලවණ තුන ඇමෝනියම් නයිට්‍රේටය, ඇමෝනියම් නයිට්‍රයිටය, ඇමෝනියම් ඩයික්‍රොමේටය. මේ තුන් දෙනා රත් කරද්දී ඵලයක් විදියට ඇමෝනියා වායුව හැදෙන්නේ නැහැ. මේ තුන් දෙනා රත් කරාට ඵලයක් විදියට ඇමෝනියා වායුව හැදෙන්නේ නැහැ. ඔයාලා ඕකෙන් ලැබෙන ඵල මේ විදියට හදාගන්න. මේ සංයෝගවල තියෙන H ගාන තුලිත වෙන්න ජලය වෙන් කරනවා. දැන් මේ පළවෙනි එකේ ඇමෝනියම් නයිට්‍රේට් H4ක් තියෙනවනේ. ජලය දෙකයි. H4යි. ජලය දෙකයි. H8යි. ජලය හතරයි. හරි. ඉස්සලාම H ගාන තුලිත වෙන්න මම ජලය අයින් කරා. ඊටු ටික මෙහෙම දාගමු. ඊටු පරමාණු බලන්න. ජලය දෙකක් යද්දී H4යි O දෙකකුයි යනවා. තව N දෙකකුයි O එකකුයි ඉතුරුයි. ඒතර අනිත් ඵලය ලියනවා N දෙකයි O එකයි. මෙතන H4යි O දෙකයි ගියා. තව N දෙකක් විතරක් ඉතුරුයි. මෙතන H8ක් තිබ්බා. මෙතනට 8ම ගියා ජලයත් එක්ක. O4කුත් ගියා. තව ළමයි O7න් O3ක් ඉතුරුයි. මේකේ ඵල 3ක් එනවා. ක්‍රෝමියම් 2යි O3ක් ඉතුරුයි. තව ඉතුරු මොකක්ද කියලා බලන්න. මෙතන තිබ්බ N දෙකක් ඉතුරුයි නේද? ඒක තමයි මේ පැත්තම ලිව්වේ නෑනේ. N2 වායු නේද? ඔය ටික එතකොට රත් කරද්දී ඇමෝනියා පිට වෙන්න H ගාන තුලිත වෙන්න ජලය අයින් කරා. ඉතුරු වෙන පරමාණු ටික තමයි මම එකතු කරලා ලිව්වේ. වෙනත් ඇමෝනියම් ලවණයක් රත් කරද්දී ඵලයක් විදිහට අනිවාර්යෙන් ඇමෝනියා වායුව පිට වෙනවා. එතකොට ඒක අපි හදමු. N ගාන තුලිත වෙන්න ඇමෝනියා අයින් කරනවා. N එකයිනේ. NH3 එකයි. N දෙකයි. එතකොට NH3 දෙකක් හැදෙනවා. N දෙකයි. NH3 දෙකයි. මේකෙත් N දෙකක් තියෙනව නේද? NH3 දෙකයි. හරි. දැන් ඉතුරු පරමාණු බලමු. අරක වගේම ඉතුරු වෙන පරමාණු ටික ලියමු. බලන්න මේ ක්‍රමෙන් නිකන් කටපාඩම් කරන්නේ නැතුව ඇමෝනියා පිට වෙන්නේ නැති ලවණ තුන මතක තියාගන්න. ඒගොල්ලන්ගේ ඵල ලියන්නේ H තුලිත වෙන්න ජලය අයින් කරලා. අනිත් ඇමෝනියම් ලවණ නම් රත් කරද්දී ඇමෝනියා පිට වෙනවා. ඒතකොට එයාලගේ ළමයි ඵල ලියන්නේ අපි කොහොමද? N ගාන තුලිත වෙන්න ඇමෝනියා අයින් කරනවා. මෙතන NH3 N එකයි H3යි ගියා. ඒතකොට තව H එකකුයි Cl එකයි ඉතුරු. HCl. මේකේ H8ක් තියෙනවා. මෙතනට H6ක් ගියානේ. දෙවරක් 3 6යි. N දෙකයි. N තුලිත වෙන කොහොමද කියන්නේ? N බලන්න දෙයක් නැහැ. N තුලිත වෙන තමයි අපි ඇමෝනියා අයින් කරේ. H තව දෙකක් ඉතුරුනේ. 8යි කියන්නේ මෙතන 6න් ගියේ. H දෙකයි සල්ෆර් එකයි O4යි. මෙතන N අයින් වෙන මෙතන ගියා. H6ක් ගියා. මෙතන H8ක් තියෙනවා. එහෙනම් තව H දෙකක් ඉතුරුයි. H දෙකයි සල්ෆර් එකයි. මෙතන H8න් මෙතනට ඇමෝනියා දෙකක් යනවා නේ. හරිද? N දෙකක් ඉන්න ඇමෝනියා දෙකක් ගියා. එතකොට H6ක් යනවනේ. H6ක් ගියා මෙතන H8ක් තියෙනවා. එතකොට H දෙකක් ඉතුරුයි නේ. H දෙකයි කාබන් එකයි O3යි. හරි. හැබැයි ළමයි ඕක පොඩ්ඩක් මතක තියාගන්න. රත් කරද්දි මෙයා ආපහු සැරයක් යෝජනය වෙනවා. එතකොට මේකේ ඵල ලියද්දී ඔකේ ලොකු දෙයක් නෙමෙයි. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මේ කාබනික් අම්ලය හැදෙන්නේ ජලය CO2 එක්ක ප්‍රතික්‍රියා කරනම කාබනික් අම්ලය හැදෙනවා. ඒ වගේ මෙයා රත් කරද්දී ආපහු H දෙකක් තියෙනවානේ. H දෙකකුයි O එකකුයි ජලය හැදෙනවා. තව ඉතුරු ටික බලන්න. කාබන් එකයි O එකයි මෙතනට ගියේ. O3න් දෙකක් ඉතුරු. CO2 හැදෙනවා. එතකොට මේ ඇමෝනියම් කාබනේට්. එයාගේ තාපයෝජන ඵලය ලියන්නේ ඇමෝනියම් කාබනේට් රත් කරාම ඇමෝනියයි ජලයයි CO2 එක තමයි ලියන්නේ. පැහැදිලිද? ඔයාලම පුළුවන් නම් මේකේ මේ භෞතික අවස්ථාවත් මෙහිම මත තියාගන්න. ඇයි ළමයි ඕක ඕන වෙනවා දැන් ඉන්න ඕනේ ප්‍රතික්‍රියා ලියන්න කිව්වොත් ඔයාලට භෞතික අවස්ථා ලියන්න ඕනේ නැහැ. හැබැයි ඕවා හඳුනා ගැනීම පරීක්ෂණවලදී ඝනඵලයක් ඉතිරි නොකරමින් තාපයෝජනය වන්නේ. ඒතකොට දැනගන්න එපා මොනවද ඝනඵල වෙන්නේ මොනවද වායු වෙන්නේ කියලා දැනගන්න වෙනවනේ. එක් ඝනඵලයක් සහ වායු මිශ්‍රණයක් ලබා දෙමින් තාපයෝජනය වන්නේ. ඔහොම ප්‍රශ්න අහනවා. එදම මේගොල්ලන්ගේ භෞතික තත්ත්වයක් ලියන්න. මෙතනදී මේ ජලය හම්බෙන්නේ වායු තත්ත්වේ. ඉහළ උෂ්ණතාවයේ රත් වෙන ජලය හම්බෙන්නේ වායු තත්ත්වේ. N2O කියන්නේ වායුවක්. වායු. මෙතන ජලයේ වායු N2O කියන්නේ වායුවක්. Cr2O3 කියන්නේ කොළ පාට. නැත්නම් නිල් කොළ වගේ ඝනයක්. මෙයා ඝනයක් මේ දෙන්න වායු. මෙතන හම්බෙන්නේ ඇමෝනියා කියන්නේ කොහොමත් වායුවක්. වායු මේ තත්ත්වය හම්බෙන්නේ වායු. හරි. H2S උත් වායුවක්. HCl හම්බෙන්නේ වාෂ්ප විදිහට හම්බෙන්නේ රත් කරද්දී. ජලයයි CO2 මෙතන හම්බෙන්නේ වායු.
H2SO4 වලට මම ළමයි භෞතික තත්ත්වයක් දැම්මේ නැහැ. ඒක අර රත් කරන උෂ්ණත්වය අනුව මෙයාගේ භෞතික තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඔයාලා ඔය ක්‍රමයේ මත තියාගන්න නැතුව කටපාඩම් කරන්න යන්න එපා. ඇමෝනියම් ඩයික්‍රොමේට් රත් කරද්දී N2 මේ Cr2O3 ජලය කියලා මේ ක්‍රමයට මත තියාගන්න. ඇමෝනියා පිට වෙන්නේ නැති ලවණ 3යි අනිත් රත් කරද්දී ඇමෝනියා පිට වෙනවා.